කාලි OS එකේ ඉන්ටර්ෆේස් එක සහ බේසික් කමාන්ඩ්ස් මොනවද කියලා අපි අද කතා කරමු. මම මේ විදිහට VMware Workstation එක ඉන්ස්ටෝල් කරලා ඒකට කාලි OS එක දාගෙන තියෙනවා. අපි මේ කරන විදිය කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒක බලපු නැති අය ඉන්නවා නම් මේ පෙන්නන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා මේ විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලම බලමු මේ ඉන්ටර්ෆේස් එකේ මේ උඩින්ම තියෙන ඇප්ලිකේෂන්ස් කියන එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා අපිට හැකින් වලදී යූස් කරන්න පුළුවන් ටූල්ස් විශාල ප්‍රමාණයක්. මෙතන මේ Windows එකේ තියෙන ඇප්ලිකේෂන්ස් වගේ තමා මෙන්න මෙතන කාලියගේ තියෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ තියෙන්නෙත් අපිට හැකින් වලදී යූස් කරන්න පුළුවන් ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ටූල්ස්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා open folder කියලා එකක්. මෙන්න මේකේ තියෙන්නේ අපිට මේ Windows එකකින් ඕපන් කරගන්න පුළුවන් ෆෝල්ඩර්ස් වගේ තමා කාලි Linux එකේ තියෙන මෙන්න මේ ෆෝල්ඩර්ස් ටිකත්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා text editor එක. ඒ කියන්නේ Windows වල තියෙන notepad එක වගේ එකක්. මෙතන තියෙනවා Firefox browser එක. ඊට පස්සේ තියෙනවා terminal emulator එක. හරි. මෙන්න මේකට තමයි අපි terminal එක කියලා කියන්නේ. අපේ Windows එකෙත් මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒ තමයි Windows PowerShell එක. හරි. අපි බලමු මෙන්න මේකේ ටර්මිනල් එක. මම පොඩ්ඩක් ලොකු කරගන්නම් ඔයාලට පැහැදිලිව පේන්න. හරි. එතකොට මේ ටර්මිනල් එකේ මුලින්ම මේ කාලි කියලා පළවෙනියට තියෙන්නේ මොකක්ද? මෙන්න මේක තමයි අපේ user account එක. අපි who am I කියලා ගහුවොත් කාලි කියලා එනවා. ඒ මෙන්න මේ පළවෙනියට තියෙන එක. හරි. අපි මේක බලමු root account එකට ගිහිල්ලා. root account එක කියන්නේ මොකද්ද? root account එක කියන්නේ Windows වල තියෙන admin account එක වගේ. administration privileges තියෙන්නේ අන්න ඒ admin account එකට. ඒ වගේ තමයි මේ Kali OS එකෙත් root account එකෙන් තමයි අපිට ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ system level commands එහෙම run කරන්න පුළුවන් root account එකේදී. අපි ඒකට යන්නේ sudo su කියලා ගහලා. එතකොට අපේ password එක ඉල්ලනවා. මෙන්න තියෙනවා root account එක. අපි මෙතන who am I කියලා ගහලා බලමු. එතකොට ඔන්න root කියලා එනවා. ඒ කියන්නේ මේ පළවෙනි එක තමයි ඔය who am I කියන එකකින් ඉන්නේ. ඒ කියන්නේ අපේ user account එක. ඊට පස්සේ මේ දෙවැනියට තියෙන්නේ අපේ computer එකේ host name එක. අපි මෙතන host name කියලා ගහුවොත් කාලි කියලා එනවා. ඒ තමයි අපේ host name එක මෙන්න මේ දෙවෙනියට තියෙන එක. හරි. අපි මේ root එකෙන් අයින් වෙන්නේ exit කියන command එක ගහලා. අපි දැන් මේ terminal එක clear කරගමු. අපිට මෙන්න මේ විදිහට clear කියලා ගහලා මේක end කරාමත් clear වෙනවා. එහෙම නැත්නම් අපි shortcuts use කරනවා Ctrl+L වලින් මේක අපිට clear කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු මෙන්න මෙතන තියෙන මේ icon එක මොකක්ද කියලා. මේකෙන් කියන්නේ අපි දැන් ඉන්න තැන. ඒ කියන්නේ අපි pwd කියලා type කරලා end කරාම අපි ඉන්න තැන මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒ කියන්නේ අපි මෙන්න මෙතන තමයි ඉන්නේ දැන්. මෙන්න මේ files වල නම් මෙන්න මෙතන. pw කියන්නේ print working directory කියන එක. හරිද? අපි දැන් ls කියලා command එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගහලා බලමු. දැක්ක නේද? මෙන්න මෙතන තියෙන folders ටිකම එහෙම නැත්නම් directories ටිකම තමයි මෙන්න මෙතනත් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි මේ terminal එකේ ඉන්නේ මෙන්න මේක තියෙන තැන. හරි නේද? හරි. එතකොට ls කියන්නේ මොකක්ද? list කියන එක. list කියන්නේ අපි දැන් ඉන්න directory එකේ තියෙන folders සහ files පෙන්වන command එක. හරි නේද? හරි. එතකොට අපිට ls එකත් එක්ක -a කියලා ගැහුවාම මේකේ hidden files ටික අපිට පෙන්නනවා. ඒ කියන්නේ hide කරලා තියෙන ඒවා අපිට පෙන්නනවා. Linux system එක dot එකත් එක්ක තමයි hide කරලා තියෙන files පෙන්වන්නේ. හරි. එතකොට ls එක හරි ls-a එක හරි pwd කියන එක හරි. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් clear කරගමු Ctrl+L වලින්. ඊළඟට අපි බලමු cd කියන command එක. cd කියන්නේ change directory කියන එක. ඒ කියන්නේ අපිව දැන් ඉන්න directory එකෙන් අපි දැන් ඉන්න folder එකකින් වෙන එකකට මාරු කරන්න කියන එක. අපි cd කියලා ගහලා downloads කියලා ගහලා enter කරාම අපි මෙන්න මේ තියෙන directory එක ඇතුළට යනවා. අපි දැන් මෙතන ls කියලා ගහලා බලමු. මෙන්න දැක්ක නේද? new empty file කියන එක පෙන්නනවා. new folder කියන එක පෙන්නනවා. හරි. cd එකෙන් වෙන්නේ ඔන්න ඕක. අපි cd කියලා ගහලා 32/ කියලා ගැහුවාම අපිව එක ඩිරෙක්ටරි එකක් පස්සට යනවා. ඒ කියන්නේ දැන් එන්ටර් කරා
ඒක LS කියලා ගහලා බලමු. මෙන්න දැක්ක නේද? අපි කලින් හිටපු තැනට ආයෙමත් එනවා. කලින් හිටපු තැනට මේ එකක් පස්සට එන්නේ. හරිද? අපි දැන් කලින් හිටියේ මෙන්න මෙතනනේ. මෙන්න මේ ඩවුන්ලෝඩ්ස් කියන එකේනේ. එතකොට අපි කලින් හිටපු එකට යන්නේ CD කියලා මෙන්න ඩෑෂ් කියන එක ගහලා එන්ටර් කරාම අපි කලින් හිටපු එකට යනවා. මේ CD // කියන එකකින් වෙන්නේ එකක් අපි පස්සට එනවා. එතකොට CD ඩෑෂ් කියන එකකින් වෙන්නේ කලින් හිටපු එකට යනවා. හරි. ඔන්න එතකොට CD කියන එකත් හරි. අපි දැන් ඉන්නේ මේ ඩවුන්ලෝඩ්ස් කියන එක ඇතුලේ. හරි. දැන් අපි බලමු mkdir කියන කමාන්ඩ් එක. mkdir කියන්නේ make directory කියන එක. අපි මේ Linux වලදී folders කියන එක වෙනුවට directories කියලා තමයි අපි කියන්නේ. මේක ඇතුලේ තියෙන folders වලට අපි directories කියලා තමයි කියන්නේ. එතකොට mkdir RIA කියලා අපි folder එකක් හදමු මෙතන. මෙන්න මෙහෙම ගහලා end කරපු ගමන් මෙන්න දැක්ක නේද? මෙතන RIA කියලා folder එකක් directory එකක් create වුණා. mkdir කියන්නේ make directory කියන එක. හරි නේද? ඔන්න ඒකත් හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි text file එකක් හදාගන්නේ කියලා. text file එකක් හදාගන්නේ අපි touch එහෙම නැත්නම් touch කියන command එකෙන් touch කියලා ගහලා royal.txt කියලා ගහලා අපි end කරමු. එතකොට මෙන්න දැක්ක නේද? txt file එකක් create වුණා. හරි. touch එකෙන් තමයි අපි ඔන්න ඔය වගේ file එකක් create කරගන්නේ. හරි. දැන් අපි මේක ඇස්සට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ දැක්ක නේද? මේක ඇතුලේ මොකුත් දෙයක් අපි ලියලා නැහැ තාම. එතකොට අපි මේක ඇතුළට දේවල් ලියන්නේ කොහොමද? මෙන්න මේ ටර්මිනල් එකේ ඉඳලා අපි ඒක කරන්නේ echo කියන command එකෙන්. හරි නේද? echo කියලා දානවා. ඊට පස්සේ අපි type කරන්න ඕන එක මෙන්න මේ විදිහට type කරනවා. hello royal කියලා අපි type කරමු. මෙන්න මේක තමයි අපිට file එක ඇතුළේ type කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ symbol එක දෙපාරක් දාලා greater than symbol එක දෙපාරක් දාලා අපිට type කරගන්න ඕනේ මොන file එක ඇතුළේද කියලා අපි මෙන්න මේ විදිහට දාගෙන enter කරනවා. ඊට පස්සේ අපි මෙතෙන්ට ගිහිල්ලා බලමු ආයෙත්. මෙන්න දැක්ක නේද? ඒක මෙන්න මේක ඇතුළට type වෙලා write වෙලා තියෙනවා. හරි. අපිට මේක මේ terminal එකේම බලා ගන්න උනත් පුළුවන්. ඒක කරන්න අපි cat කියලා දාලා මේ royal.txt කියන එක අපිට මෙන්න මේ terminal එකේ පෙන්වන්න කියලා කියන එක. ඔන්න දැක්ක නේද? එතකොට මෙන්න මේ ෆයිල් එක ඇතුලේ තියෙන එක අපිට ටර්මිනල් එකේ බලා ගන්න පුළුවන්. හරි. අපි තව ලයින් එකක් මෙන්න මේ royal.txt කියන ෆයිල් එක ඇතුලේ රයිට් කරලා බලමු. echo hello කාලි කියලා දාලා අපි රයිට් කරමු මේක ඇතුලට. හරි. ඊට පස්සේ අපි කැට් කරලා බලමු එක. මෙන්න දැන් දෙකක් තියෙනවා. හරිද? අපි මෙන්න මෙතන බලන්න හොඳට මේ සිම්බල් එක දෙපාරක් යූස් කරා. හරි නේද? හරි. දැන් අපි එකපාරක් මේක යූස් කරලා බලමු. ඔන්න echo hello කාලි කියන එක අපි අයින් කරමු. hello RIA කියලා දාලා මේ සිම්බල් එක දැන් එකපාරයි මම ටයිප් කරලා තියෙන්නේ මෙතන. මේ විදිහට තියලා අපි enter කරමු. දැන් ආය අපි මේක බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න දැක්ක නේද? අපි මෙන්න මේ greater than symbol එක එකපාරක් use කරොත් එහෙම අපි ෆයිල් එක ඇතුලේ තියෙන හැමදේම අයින් වෙලා තමයි අපි ටයිප් කරපු දේ ඒකට write වෙන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ echo command එක වැඩ කරන්නේ. අපි ඊළඟට බලමු කොහොමද අපි දෙයක් copy කරගන්නේ කියලා. අපි මේ copy කරගන්න අපි use කරන්නේ cp කියන command එක. cp කියලා දැම්මා. ඊට පස්සේ අපිට copy කරගන්න ඕනේ මොන ෆයිල් එකද කියලා type කරගන්නවා. මම මෙන්න මේ royal.txt කියන ෆයිල් එක තමයි copy කරගන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ ෆයිල් එක copy කරගන්න ඕනේ කොහෙටද කියලා type කරනවා. ria කියන මෙන්න මේ අපේ directory එකට තමයි copy කරගන්නේ. copy කරපුවාම ඒ ෆයිල් එකේ name එක මොන විදිහට දෙන්න ඕනේ කියලා ඊට පස්සේ අපි type කරගන්නවා royalcopy.txt කියන විදිහට මේක ඇතුළට copy වෙන්න කියලා අපි type කරගෙන enter කරමු. මෙන්න දැක්ක නේද? එතකොට මේකට copy වුණා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි copy command එකෙන් වැඩ කරන්නේ. ඊට පස්සේ අපි බලමු move command එක.
මොකක් හරි ෆයිල් එකක් කොහොමද අපි මූව් කරගන්නේ කියලා. මූව් කරද්දී අපි යූස් කරන්නේ mv කියන කමාන්ඩ් එක. mv කියලා දැම්මා අපිට මූව් කරගන්න ඕනේ ෆයිල් එකේ නම ටයිප් කරගත්තා. ඊට පස්සේ මූව් කරගන්න ඕනේ කොහෙටද කියලා ටයිප් කරගමු. අපි යෝක මූව් කරමු මෙන්න මෙතන තියෙන RIA කියන ඩිරෙක්ටරි එක ඇතුළට. අන්න මෙතනින් නැති වුණා. දැක්ක නේද? දැන් RIA එක බලමු. මෙන්න මෙතනට ඒක ඇවිල්ලා. ඔය විදිහට තමයි අපේ move command එක වැඩ කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මොකක් හරි දෙයක් delete කරගන්නේ remove කරගන්නේ කොහොමද කියලා. මේකට අපි use කරන්නේ rm කියන command එක. rm කියලා type කරා අපිට remove කරගන්න ඕනේ file එකේ නම type කරගන්නවා. royal.txt කියලා type කරමු අපි. ඊට පස්සේ enter කරපු ගමන්ම ඇයි මේ අපි මෙතන ඉන්නේ මේ downloads කියන directory එකේ. ඒකයි මෙන්න මේ මෙහෙම ෆයිල් එකක් නැහැ කියලා කියන්නේ. අපි කොහොමද මේ RIA කියන එක ඇතුළට යන්නේ? cd command එකෙන් cd RIA කියලා ගහුවා enter කරා. ඊට පස්සේ අපි ආයෙත් අර rm royal.txt කියන එක type කරලා enter කරමු. අන්න දැක්ක නේද? අයින් වුණා. හරි. ඔය විදිහට තමයි අපි ෆයිල් එකක් අයින් කරගන්නේ. එතකොට අපි directory එකක් කොහොමද remove කරගන්නේ? directory එකක් remove කරගන්නේ අපි rm කියන එකත් එක්ක මෙන්න මේ R කියන එක අපි use කරනවා. ඊට පස්සේ අපි directory එකේ නම දැම්මා. enter කරපු ගමන්ම අන්න දැක්ක නේද? ආයෙත් අර වැරද්දුණා අපි අතින්. මොකද්ද? අපි ඉන්නේ වෙන directory එකක. අපි delete කරන්න යන්නේ වෙන directory එකක තියෙන directory එකක්. folder එකක්. හරි නේද? එතකොට අපි cd කියලා ගහුවා 32ක් තිබ්බා. slash ගහපුවම එකක් පස්සට එනවා. ඔන්න ආවා. දැන් අපි ඉන්නේ downloads වල. දැන් අපි අරක delete කරමු මෙන්න මේ RIA කියන directory එක. ඔන්න හරි. ඔය විදිහට තමයි අපි rm remove කියන command එක use කරන්නේ. හරි. මෙන්න මේකේදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? rm එකෙන් අපි අයින් කරන දෙයක් අපේ recycle bin එකට යන්නේ නැහැ. අන්න ඒ නිසා හරියටම ෆයිල් එක හරිද delete කරන ෆයිල් එක හරිද කියලා බලලා ඒක remove කරගන්න. හරි. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් ක්ලියර් කරගමු. ඊළඟට අපි බලමු sudo කියන command එක. sudo කියන්නේ මොකක්ද? super user do කියන එක. ඒ කියන්නේ අපේ Windows computer එක නම් administrator account එක වගේ. sudo කියන්නේ super user do. sudo su කියලා ගහලා අපිට අපේ root account එකට යන්න පුළුවන්. මෙතන password එක ගහද්දී අපිට type කරනවා පෙන්වන්නේ නැහැ. ඒ වුණාට ඒක වදිනවා. අපි enter කරපුවම අපේ root account එකට යනවා. හරි. මේකෙන් අපි exit වෙමු ආයෙත්. ඊට පස්සේ අපි බලමු අපේ මේ OS එක අප්ඩේට් කරගන්නේ කොහොමද කියලා. ඒකට අපි use කරන්නේ sudo apt update කියන command එක. ඔන්න ඔය විදිහට type කරලා enter කරාම අපේ system එක update වෙනවා. හරි. ඊට පස්සේ අපි මේක upgrade කරගන්නේ කොහොමද? ඔයාලා අලුතෙන්ම මේ OS එක install කරගත්තා නම් upgrade එකට සාමාන්‍යයෙන් GB එකමාරක් දෙකක් විතර යනවා. data තියෙන වෙලාවක ඒක upgrade කරගන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. sudo apt full upgrade කියලා type කරා enter කරනවා. එතකොට මම මේක upgrade කරගෙන තියෙන හින්දා මට මුකුත් upgrade නැහැ මෙතන upgrades. එතකොට ඔයාලගේ අලුත්ම එකක් නිසා upgrade එකක් ඔයාලගේ අනිවාර්යෙන් තියෙනවා. හරි. ওই විදිහට තමයි අපේ upgrade එක කරගන්නේ. එතකොට අපිට කතා කරන්න තියෙන basic commands ටික ওই ටික තමයි. අපි next video එකෙන් එහෙනම් කතා කරමු networking basics දේවල් ටික ගැන. වීඩියෝ එක ආපු ගමන් බලන්න එහෙනම් subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.